හරි මේ වීඩියෝ එක අපි කතා කරමු නියුරෝප්ලාස්ටිසිටි එකේ part 2 එක හරිද. එතකොට නියුරෝප්ලාස්ටිසිටි කියන එක අපි ෆස්ට් වීඩියෝ එකේ හැදුන්නවා. එතකොට මම මේක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ ආපහු. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ෆස්ට් වීඩියෝ එක බලුවොත් ඔයාලා මේක මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට how to improve neuroplasticity කියන එක සම්බන්ධයෙන් මම කරුණු කීපයක් කියන්නලා තිනවා. එතකොට ඔයා කොහොමද ඔයාගේ මේ නියුරෝන්ස් වල ස්වභාවය වෙනස් කරගන්නේ කියලා අද ඉඳන් ඔන්න මේ වීඩියෝ මාලාවෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මම එකින් එක පැහැදිලි කරන්න බය වෙන්න බෑ ඉංග්‍රීසි වලින් තිබ්බම පැහැදිලි කරනවා කොහොම. එතකොට engage in continuous learning. එතකොට first එක තමයි improve කරන්න මේ neuroplasticity. ඒ කියන්නේ අපි දෙයක් ඉගෙන ගද්දී කන්ටිනියු කරන්න ඕනේ සහ ඒකත් එක්ක එන්ගේජ් වෙන්න ඕනේ ඒකාත්මික වෙන්න. එතකොට learning new skill. හරිද? ඔයාලට පුළුවන් යම් කිසි දෙයක් මොකක් හරි ස්කිල් එකක් ඉගෙන ගන්න. හරිද? මොකක් හරි ලැන්ග්වේජ් එකක්. එතකොට මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න, ගිටාර් එකක් ප්ලේ කරන්න, ප්ලෝගන් එකක් ප්ලේ කරන්න, ඒ වගේම ස්පෝර්ට් එකක් ඔයාලට දෙන්න පුළුවන් නම් ඔයාලට ඔයාගේ මොලේ තියෙන නියුරෝන්ස් වල ස්වභාවය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම නව මාර්ග හොයන්න පුළුවන්. හරිද? මේක ගොඩක් වැදගත්. එතකොට challenge your brain with puzzle, chess and strategy game. එතකොට ගොඩක් හොඳයි මේ strategy game. එතකොට chess, right? එතකොට puzzles, එතකොට තව strategy games තියෙනවා ගොඩක්. හරිද? එතකොට මේ අපිට card play කරන්න පුළුවන් අවශ්‍ය නම් සමහරක් වෙලාවට මෙතන include වෙලා නැති දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ඔය archery, හරිද, shooting වගේ දේවල් ස්පෝර්ට්ස් කරන්න පුළුවන් නම් ඒකත් ගොඩක් මේ neuroplasticity එක improve කරන්න ගොඩක් වැදගත් වෙනවා. එතකොට read complete material or take up new hobbies, right? එතකොට ඔයාට පුළුවන් නම් අලුත් ඔයාට හොබි එකක් විනෝදාංශයක් හොයාගන්න පුළුවන් නම් මේ නියුරෝප්ලාස්ටිසිටි එක තවත් ඔයාට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා තමයි මේ තුන්වෙනි කරුණෙන් ඔයාට කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් නිව් හොබි එකක් හොයාගන්න මොකක් හරි ස්පෝර්ට් එකක් වෙන්න පුළුවන්, ඒක නැත්නම් ට්‍රැවලින් වෙන්න පුළුවන්, right? නැත්නම් ඔයාට මොකක් හරි IT knowledge එකක් තියෙනවා නම් ඔයාට app develop කරන්න පුළුවන්, website develop කරන්න පුළුවන්, මොකක් හරි අලුත් හොබි එකක් හොයාගන්න. එතකොට physical exercise තමයි දෙවෙනි එක. එතකොට physical exercise ගොඩක් වැදගත් නියුරෝප්ලාස්ටිසිටි එකට. මොකද අපි දැන් අපි මයින්ඩ් එක විතරක් මදි ෆිසිකල් පැත්තට මේක දෙන්න ඕනේ. හරි. එතකොට පළවෙනි තමයි aerobic exercises, running, swimming, cycling, right? එතකොට මේකෙන් BDNF එක ඒ කියන්නේ brain derived neurotrophic pact එක පොඩ්ඩක් වැඩි කරනවා. හරිද? running, swimming, cycling වලින්. එතකොට ඔයාට මේ BDNF වැඩි කරමගින් ඔයාට පුළුවන් ඔයාගේ නියුරෝන් growth කරගන්න. ඒක ගොඩක් වැදගත්. ඉතින් මේ ස්පෝර්ට් කරන්න පුළුවන් නම් ඔයාට ඔන්න අලුත් නියුරෝන්ස් growth කරන්න පුළුවන්. එතකොට strength training also enhance the cognitive function. හරිද? strength training. හරි gym එකට ගිහිල්ලා strength training කරන්න පුළුවන් නම් මේක කියලා තියෙනවා ඒකත් ගොඩක් improve කරනවා කියලා වගේ neuroplasticity එක. එතකොට තුන්වෙනි එක yoga and tai chi. හරි, yoga and tai chi improve brain connectivity and reduce stress. එතකොට yoga වලින් ගොඩක් stress එක කියන්නේ cortisol hormone එක ගොඩක් පල්ලයට දානවා. එතකොට මේකත් හේතු වෙනවා කියනවා වගේ neuroplasticity එක වැඩි වෙන. එතකොට stress එකෙන් හැම වෙලෙම ඉද්දි වැඩි වෙන හෝමෝන් එක තමයි stress hormone එක තමයි cortisol. එතකොට cortisol ඕනි සමහරක් වෙලාවට. හැබැයි cortisol දිගින් දිගට වෙනවා කියන්නේ ගොඩක් ලෙඩ රෝග වලටත් මැදිහත් වෙනවා. ඒ වගේ තමයි සමහරක් වෙලාවට අපේ මේ නියුරෝප්ලාස්ටිසිටි එක කියන්නේ මොලේ ස්වභාවය එකම තැන තමයි හිටලා තියෙන්නේ. හරි. එතකොට තුන්වෙනි එක mindfulness and meditation. දැන් මම මාතෘ කරා. ඒතකොට මේ channel එක මගින් මම අර සිහිය පවත්වන විදිය ගොඩාක් කියලා දීලා ඇති. හරිද? පල්ලයට ගිහිල්ලා වීඩියෝස් බලුවොත් කොහොමද හොඳ සිහියෙන් ඉන්නේ මේ සිතේ ස්වභාවය අඳුරගන්නේ කොහොමද? මේ සිතේ ස්වභාවයෙන් මේ මායාව අඳුර ගන්න පුළුවන් කියන එක මම පැහැදිලි කරලා ඇති. ඉතින් mindfulness and meditation තමයි මේකේ ප්‍රබලම දේ. හරි, තුන්වෙනි එකට මේක එකට එන්න ඕනේ. හරිද? ඒතකොට regular meditation strength create matter in the brain. හරිද? ඒතකොට meditation එක ගොඩක් brain එකේ strengthness එක ගොඩක් වැඩි කරන්න බලපාන. ඒක තමයි mindfulness reduce the stress. හරිද? ඒකට මොකද්ද මේ හේතුව? mindfulness අපි හැම වෙලෙම සිහිය පවත්වාගෙන ඉද්දි, හරිද? එතකොට මේ සිතේ ස්වභාවය දැක්කොත් ඔයා දන්නවා මේ සිත කියන්නේ මම නොවන වගේ මේ අතීතේ නාම රූපයකට දුන්න වටිනාකමන් තොගයක් තමයි මේ මට එන්නේ.
ඉතින් මේ සිතුවිලි මම නොවේ කියන බව එතකොට සීයෙන් ඉඳ තියෙන. ඒතර මේක තමයි කියලා තියෙන්නේ mindfulness reduce stress එක. ඒතර ස්ට්‍රෙස් එකක් තියෙන කෙනෙක්ට මේ තේරුම් ගත්තොත් ස්ට්‍රෙස් එක පහ කරන්න පුළුවන්. එතකොට හතරවෙනි එක health diet for brain health. ඒතර health diet එක කියන omega 3 fatty acid එක fish oil එක කියලා තියෙන්නේ. ඔයාට ඕන fish oil එකක් ගන්න පුළුවන්. නැත්නම් පුළුවන් walnuts, ඒතර flax seed, peanut වගේ දේවල් බාහිර ගන්න. එතකොට antioxidant හද ඒතර berries, dark chocolate, ඒතර green tea ඒවත් බාහිර ගන්න කියලා දෙනවා. මොකද ඒවා ඔක්සිඩේටිව් කරනවා ස්ට්‍රෙස් එක. හරිද? එතකොට turmeric කහ හොඳයි ගොඩක් නියුරෝ ප්‍රොටෙක්ටිව් ඉෆෙක්ට්ස් වල. හරිද? කහ කොහොමත් අපේ මේ හෙලයෝ හරිද මේ දේවල් ඔක්කොම ස්පයිසස් දාලා හැදුවේ ඇයි කියන එකට ඔන්න අපිට දැන් තේරෙනවා. තේරෙනවද? මොකද ඉස්සර අපේ මේ කට්ටියගේ කියන්නේ අදි කාලේ හිටිය කට්ටිය ගොඩක් මේ නියුරෝ ප්ලාස්ටික් වැඩි. නැත්තම් මේ වගේ විශාල චෛත්‍ය නිපද වේද? වැව් රයිට් කොහොමද? ඉස්සර දීපු කෘෂි සංස්කෘතිය, ඒතර මාලිගාවල් මේවා හැදුවේ මෙන්න මේ brain power use කළා. ඒතර intermediate fasting may promote autophagy and neuron repair. ඒතකොට එකනේ කමෙන්ට් එකක් දාලා තිනවා ඇත්තටම මේ neuroplasticity එක ඇත්තටම හොඳයි. ඒකේ fasting එක සහ mindfulness එකෙන් ඉදදී මේක වැඩි වෙනවා. ඒතර fasting එක සාමාන්‍යයෙන් වාට ඒ කියන්නේ මම නම් සාමාන්‍යයෙන් පැය 16ක් වගේ fasting කරනවා නිවාඩු දවසට. ඒ කියන්නේ හවස 6ට කෑවොත් ආපහු පහුවදා උදේ 10ට කන්න. ඒතර පොඩ ඉන්ටර්මීඩියට් fasting එකක් ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඒක ලෙඩ පවා සුව කරන මැජිකල් දෙයක්. හරිද? ඒතර 5 quality sleep. ඒතර deep sleep, REM and slow wave sleep is a circle for memory, consolidation and synaptic fury. හරිද? එතකොට pruning. එතකොට සාමාන්‍ය පැය 7ක් 9ක් නිදි ගන්න එක ගොඩක් හොඳයිලු මේ neuroplasticity. මොකද විවේකයේ කියන එක අත්‍යවශ්‍යයි. ඉඳලා පැය 7ක් 9ක් රෙස්ට් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා තමයි කියන්නේ. බෝනස් ටිප් එකක් දෙන්න. ඇල්කොහොල් වලින් සහ මේ කියන්නේ සිගරට් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න neuroplasticity එක ඔයාලට පොඩ්ඩක් improve කරගන්න ඕන. මොකද ඒවත් බාධා වෙනවා තමන්ගේ අලුතෙන් neurons නිපදෙන්න. හරි. ඉතින් මේ ටික තමයි කියන්න ඕනේ. ඒක part 2 හැටියට මම මේක මෙතෙන් end කරනවා. අපි තව දේවල් ගැන කතා කරමු. මේ විදිහට තමන්ගේ ජීවිතය බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් වෙනස් වීඩියෝ ටිකක් ඉස්සරහට එයි. මොකද හැමදාම එකම කියලා ඔයගලන්ටත් සමහරකට එපා වෙලා තියෙන හින්දා. එතකොට තමන්ගේ ලෞකික ජීවිත සහ ආධ්‍යාත්මික ජීවිත දෙකම බැලන්ස් කරගෙන යන හැටි තමයි මේ channel එක කරන්නේ. එහෙනම් හැමෝටම තේරුම් ගන්න.